තමයි අපි චිත්‍රපටයේ මුලින්ම දැක්කේ. මේක වර්තමානයේ එයාලගෙන් බේරිලා ටෙරස් එක උඩින් ගේට් එකෙන් එහා පැත්තට આવොත් ප්ලේන් එකකුත් කඩන් වැටෙන්න යනවා. ඊට පස්සේ වටපිට බැලුවම එයාට හිමින් තේරෙනවා මේ ලෝකෙ සොම්බි වෛරසය පැතිරිලා කියලා. මේ නිසා එයාට ගොඩක් සතුටුයි. ආයෙත් මට වැඩට යන්න අවශ්‍ය නැහැ කියලා. මේක වෛරසය පැතිරිලා පළවෙනි දවස. දැන් අකීරා අවුරුද්දකට පස්සේ ගොඩක් සතුටින් ඉන්නවා. ඒ වෙලාවෙම එයාගේ බෑග් එකේ තිබ්බ ජූස් බෝතලේ බලලා එක දුන්න ඔටෝරිව මතක් වෙනවා. මේ වගේ වෙලාවක ඇය මොනවද කරන්න කියලා. ඒ නිසා එයාට මැසේජ් කරනවා. ඒ වෙලාවේ ඔටෝරින් ඉක්මනට එන්න කියලා එයා ඉන්න තැන එවලා තියෙනවා. හැබැයි එයා ඉන්න බිල්ඩින් එකේ ගැබිනි කාන්තාවක් සහ එයාගේ සැමියාත් ඉන්නවා. ඒ නිසා එයා අහනවා මම එළියට යනවා. එනකොට මොනවා හරි කෙනක් දෙන්නද කියලා. එයාලත් නෝල්ස් හරි පළතුරු ටිකක් අරන් එන්න කියලා කියනවා. හොඳයි කියලා එයා සයිකලෙන් යනකොට එයා පස්සේ 100 ගණනක් සොම්බිලා වැටිලා ඉන්නවා. හැබැයි එයා බේරිලා ඔටෝරිය උපු තැනට ඇවිත් නවතිනවා. එයාගේ ගෙදරට ආවහම එයා හම්බ වෙනවා. හැබැයි මේ ගෙදර එයා විතරක් නෙමෙයි ඉන්නේ. සොම්බි කෙනෙක් බවට පතලා ඉන්න එයාලගේ කම්පැනි බොස්වත් ඉන්නවා. එයා රග්බි ක්‍රීඩකයෙක් නිසා ඒ සොම්බිව නවත්තනවා. ඒ වගේම එයාට ෆොටෝ එකක් පේනවා. කම්පැනි බොස් සහ ඔටෝරි දෙන්නම රහසින් බැඳලා ඉන්නවා. මේ නිසා එයා දුක් වෙන එක තමයි කරන්නේ. හැබැයි ඒ වෙලාවෙම ඔටෝරිත් සොම්බි කෙනෙක් වෙන්න පටන් ගන්නවා. ඔව් එයාටත් ඒක ආසාදනය වෙලා තියෙනවා. පහර දෙන්න ආපු එයාගෙන් බේරෙනවා. හැබැයි එයාට ගොඩක් දුකයි. ඇයි කියලා කියනවා නම් එයා ඔටෝරිට කැමති වුණා. ඊට පස්සේ එයා බිල්ඩින් එකට ඇවිත් බැලුවොත් ඒ ගැබිනි කාන්තාව සහ එයාගේ සැමියා හිටපු ගෙදර හැම දෙයක්ම අවුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ සොම්බීස්ලා එයාලා දෙන්නව මරලා දාලා තියෙනවා. ඊට පස්සේ එයාලා ඉල්ලපු පළතුරු සහ නූල්ස් ගෙනල්ලා තියෙනවා. හැබැයි එයාලා නැති නිසා එයාට ගොඩක් දුකයි. ඒ වෙලාවේ එයාට ඔෆිස් එකේ ඉන්නකොට ඔටෝරි කියපු දෙයක් මතක් වෙනවා. ඔයාගේ ජීවිතේ ඔයා කැමති දේ විතරක් කරන්න කියලා. ඒ නිසා එයත් ලැයිස්තුවක් හදන්න පටන් ගන්නවා. මම සොම්බි කෙනෙක් වෙන්න කලින් මම කැමති වැඩ මොනවද කරන්න ඕන කියලා. ඊට පස්සේ මේක සොම්බි වෛරසය පැතිරිලා දෙවැනි දවස. පළමුවෙන්ම එයා ගෙදර හැමදේම පිරිසිදු කරනවා. ඇයි කියලා කියනවා නම් එයාගේ ලැයිස්තුවේ මේකත් දාලා තිබුණා. එතනින් සුපිරි වෙළඳසැලට ඇවිත් කෑම බීම ටිකක් ගන්නවා. හැබැයි එයාට Tamanගේ සිහින සැබෑ කර ගැනීමට අවශ්‍යයි. ඒ නිසා එයා ලැයිස්තුවක් හදනවා. මේ නිසා තව ආශාවක් සම්පූර්ණ වෙනවා. ඒ වගේම බිල්ඩින් එකක් උඩ එයාගේ චිත්‍රයක් ඇඳලා තවත් දෙයක් සම්පූර්ණ කරනවා.